ඊළඟට මම කියලා දෙන්නේ පැරග්‍රාෆ් එකක් සම්බන්ධව පැරග්‍රාෆ් එකක් අපි ටයිප් කරලා ඒක කොහොමද ඩොකියුමන්ට් පේජ් එකේ කොහොමද Tamanට කැමති ආකාරයට තියාගන්නේ කියලා. පැරග්‍රාෆ් එකට කලින් මේ වචන දෙකේ පේලියට මේ දේවල් කරලා පෙන්නනවා කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා. so මම කලින් කියලා දුන්න විදිහට මේ විදිහට සිලෙක්ට් කරගත්ත හැකි. අපිට මෙන්න මෙතනින් කලින් වීඩියෝ ටියුටෝරියල් එකේ කියපු විදිහට මේ විදිහට අපිට මේ දේවල් සෙන්ටර් කරන්න පුළුවන්, දකුණට දාන්න පුළුවන්, ජස්ටිෆයි කරන්න පුළුවන්. මම මේ ටික කරලා පෙන්නනවා. මේ විදිහට අපි සෙන්ටර් කරගන්න පුළුවන්. වගේම දකුණු පැත්තට යව ගන්න පුළුවන්. ඊට පස්සේ ජස්ටිෆයි කරන්න පුළුවන් මේ විදිහට. ඊට අමතරව මම තවත් ඡේදයක් යටට ගත්තා. මෙන්න මේ විදිහට මේ ඡේදය. මේ ඡේදයට මම කලින් කරපු ඉෆෙක්ට් එක කරන්න ලැස්ති. මේ විදිහට අපි සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපිට මේක සෙන්ටර් කරගන්න ඕන. මේ විදිහට සෙන්ටර් කරගත්තාම මේ විදිහට පේනවා. ගොඩක් ලස්සන නැහැ සෙන්ටර් කරගත්තාම. ඊට පස්සේ අපිට දකුණට දා ගන්න ඕන. මේ විදිහට කරගන්නවා. ගොඩක් සාර්ථක නෑ මේ ක්‍රමෙත්. මේ තියෙන ටෙක්ස්ට් වලට මේක ජස්ටිෆයි කරගන්න මේ විදිහට. මේ විදිහට ජස්ටිෆයි කරගත්තාම ටිකක් සාර්ථක බවක් තියෙනවා. නිසා මේ විදිහට මේක තියාගන්නවා. ඒ වගේම අපිට මේ අවශ්‍ය නම් මේ මැද ඡේදය පමණක් අපිට සෙන්ටර් කරගන්න ඕන. මේ විදිහට අපි මේක සෙන්ටර් බටන් එක දෙනවා මේ විදිහට. ඒ වගේ Tamanට අවශ්‍ය දේ Tamanට අවශ්‍ය තීරුව මේ විදිහට තීරු පේලි පැරග්‍රාෆ් සම්පූර්ණ දේ Tamanට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. මම නැවතත් මේ ඔක්කොම සිලෙක්ට් කරලා ඔක්කොම ජස්ටිෆයි කරනවා. මේ විදිහට තමයි පැරග්‍රාෆ් එකක් භාවිත කරන්න පුළුවන්. ඊළඟ පාඩමේදී හම්බෙමු.